ආයිබෝන් යාළුවනේ අද මම ඉතින් ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවේ හැමෝම කන්නාස රසවත් පළතුරක් වෙන දොඩම්. ඉතින් මේ දොඩම් ලංකාවේ හැම පාරක් තොටේම දැන් 103යි 104යි වගේ පොඩි මිල ගණන් වලට විකුණෙන්න තියෙනවා. ඉස්සරහා ටිකක් ගණන් දැන් නම් ගොඩක් ගණන් අඩුයි. මේ දොඩම් කොහෙන්ද එන්නේ? ඔයගොල්ලෝ දන්නවද මේ දොඩම් එන්නේ පාකිස්තානේ. මේ පාකිස්තානෙන් එන මේ දොඩම් වල නිජ භූමිය වෙන්නේ පාකිස්තාන් වල පංජාබ් ප්‍රාන්ත. මේ දොඩම් සාමාන්‍ය දොඩම් වලට වඩා වැඩි රසයක් වගේම යුෂ ප්‍රමාණයක් තියෙනවා. මේ කිනෝ කියන දොඩම් වර්ගය නිෂ්පාදනය කළ තියෙන්නේ. නැත්නම් මේක හදලා තියෙන්නේ දොඩම් වර්ග දෙකක් බිමුහුන් කරලා. ඒ ගත්ත ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දොඩම් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. පාකිස්තානයේ දේශගුණයේ ලැබෙන අසමසම ස්වභාවය නිසා තමයි මේ දොඩම් වල රසය වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම විශාල අස්වැන්නක් මේ දොඩම් වගාවෙන් ලැබෙනවා. ඒ වගේම C විටමින් ප්‍රතිශතයත් මෙහි ගොඩක් ඉහළ තැනක තියෙනවා කියලා පරීක්ෂණයන් සොයාගෙන තියෙනවා. ඒ වගේම මේ දොඩම් වලට වෙළඳපොළ වටිනාකමත් වැඩි. ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් හැදෙන නිසා මේගොල්ලන්ට ලොකු මුදලක් ගන්න පුළුවන් ලොකු අස්වැන්නත් එක්ක. පාකිස්තානයේ ලෝකයට අපනයනය කරන සුවිශේෂී පළතුරක් තමයි මේ කිනෝ දොඩම් කියන්නේ. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි අපි හම්බ වෙමු.